හරි. එවනම් ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ මානවයාගේ දියුණුවත් එක්ක, කියන්නේ මිනිස්සු දියුණු වුණත් එක්ක කොහොමද මේක පරිසරයට බලපෑවේ කියලා. හරි. ඒතර මේ මිනිස්සුන්ගේ දියුණුව ඇත්තටම පරිසරයට යහපත් පැත්තට බලපෑවේ නෑනේ. ඔයගොල්ලෝ දන්නවනේ. විවිධ මිනිස් ක්‍රියාකාරකම් විවිධ නිෂ්පාදන හින්දා පරිසරයේ දූෂණය, පරිසරයේ හානි වීම නේද? ඔය වගේ විශාල විදිහට පරිසරයට හානි වීමක් සිදු වුණා ඇරෙන්න අතරම මේ යහපත් පැත්තට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. හරි. ඒතර දැන් අපි මේ කතා කරන්නේ නැහැ. අතර මේ සිද්ධ වෙච්ච අයහපත් බලපෑම මොකක්ද? මේක කොහොමද උනේ කියන එක තමයි මුලින්ම කතා කරන්න යන්නේ. ඒතර මුලින්ම තියෙනවා මේ දූෂණය සිදු වෙන ආකාරය. ඉතින් ළමයි මේක කතාව දැන් ඇත්තම කතාව ඔය මොකටත් කලින් වැඩිම මේකට උදව්වක් දෙනවා මේ ඉන්ධන දහන. හරි. ඉන්ධන දහනය, පොසිල් ඉන්ධන දහනය. ඔක අපි මේ පාඩමේ ගන්න මොන හේතුව, කියන්නේ මොන කොටසට දාලා හේතුව ගත්තත් වැඩි හරියක් පොසිල් ඉන්ධන දහනය තියෙනවා. ඒ නිසා ඒක තමයි ප්‍රධානම හේතුවක් මේ පොසිල් ඉන්ධන දහනය පරිසර දූෂණය. මොකද මම අර කලින් කිව්වා වගේ නව කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. ඉතින් මේක මාර හානියක්. හරි. ඉතින් මෙතන තියෙනවා තව විවිධ දේවල් ටිකක් කර්මාන්ත ශාලා වලින් බැහැර කරන ලෝහමය අයන වර්ග ජලයට එකතු වීම. ඉතින් ඔය ලෝහමය අයන වර්ග ගොඩක් ඒවා බැරලෝහ කියන එක. කියන්නේ ලෝහ ටිකක් ලොකු බර ගතිය වැඩි ලෝහ වල කාණ්ඩයට අයිති වෙන එකක්. ඉතින් මේක මේ මාර හානි කරයි. හරි. ජලයට පසට විවිධ ආකාර වලින් අපේ ශරීරයට ගත වෙන එක පට්ට හානි කරයි. හරි. ඊට පස්සේ මේ ඇමෝනියා වගේ වායු නිපදලා නයිට්‍රජන් චක්‍රයට බලපෑමක් වෙන පුළුවන් කලින් කිව්වා. ඊට පස්සේ විවිධ දේවල් හින්දා වගාබිම් හෙලිපෙහෙලි කරනකොට ඔක්කොම ආයෙට ගිනි තියනවා. ඒකට ආයෙ කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ඒකත් ලොකු හානියක්. ඉතින් මේ වගේ කතා ටිකක් තියෙනවා. ළඟට අර කලින් කිව්වේ අර CFC වායුව. ඕක ගොඩක් AC වල ෆ්‍රිජ් වල එහෙම තමයි තියෙන්නේ. ඕක යන එකත් පට්ට හානියක්. හරි. ඉතින් මේ ඊට අමතරව තියෙනවා මේ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් වලදී යොදා ගන්න ලබන වල්නාශක, කුෂිනාශක වගේ දේවල් වලිනුත් ලොකු හානියක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ ඕක දැන් ගොඩක් සිද්ධ වුණේ බං අර ඔය 1800 ගණන් වල එහෙම කාර්මීකරණය කියලා පටන් ගත්තා නේ. කියන්නේ දැන් ඔය යන්ත්‍ර සූට්ට හැදිලා පොසිල් ඉන්ධන භාවිතය පටන් අරන් යම් කාලයක් පටන් ගන්න ඕන. එතනින් පස්සේ තමයි ලොකෝටම හානි සිද්ධ වුණේ. මොකද ඊට කලින් එච්චර ලොකු හානියක් තිබුණේ නෑ. ඔය කර්මාන්ත ආරම්භ වීම, ඉන්ධන දහනය පටන් ගැනීමක් වගේ දේවල් එක තමයි මේක වැඩි දුර යාමක් සිද්ධ වුණේ. හරි. ඉතින් මේ පරිසරයට සිදුවන හානි වෙනස්කම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ළමයි ස්ථානීය පරිසර වෙනස්කම්, දෙවෙනි එක ගෝලීය පරිසර වෙනස්කම්. ස්ථානීය පරිසර වෙනස්කමක් කියලා කියන්නේ සරලවම යම් ස්ථානයකට යම් ඒරියා එකකට බලපාන වෙනස්කමක්. දැන් මේක අනිත් පැත්තට හරවන්න පුළුවන්. හරි. දැන් ගොඩක් වෙලාවට ජල දූෂණය, පස දූෂණය වගේ දේවල් අයිති වෙන්නේ ස්ථානීය පරිසර වෙනස්කම් වලට. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මතක ඇති අර එක්ස්ප්‍රස් ෆර්ල් නෞකාව අපේ ඒරියා සමුද්‍ර ප්‍රදේශයේ ගිලී ගියා. හරි. එතකොට මේ එක්ස්ප්‍රස් ෆර්ල් එක ගිලී යාමත් එක්ක ඒ ඒරියා එක අපේ සමුද්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ අධික ලෙස දූෂණයකට ලක් වුණා. හැබැයි ඒක මේ අපේ ඒරියා එකේ ඉන්න සමුද්‍ර ජීවීන්ට, සමුද්‍ර ශාක වලට, කොරල් පර වලට මාර හානියක් සිද්ධ වුණා. හැබැයි ඒක ඕස්ට්‍රේලියාවේ සමුද්‍ර තීරයට බලපෑමක් සිද්ධ වුණේ නැහැ. ඒතර ඒක අපේ ඒරියාවකට තමයි බලපෑම සිද්ධ වුණේ. ඒ නිසා අන්න ඒ වගේ වට කියනවා ස්ථානීය පරිසර වෙනස්කම් කියලා. ඉතින් ඒවා යම් මට්ටමකට අවම කිරීමක් හානි මේ උනාට පස්සේ අපිට මේ මොකක් හරි එක ප්‍රතිසුදු කළා හරි මොනවා හරි කළා අඩු කර ගැනීමක් කරන්න පුළුවන්. හරි. ඒතර ගොඩක් වෙලාවට ජලය සහ පස දූෂණය කියන ආකාර දෙක ගොඩක් වෙලාවට ස්ථානීය පැත්තට තමයි වැටෙන්නේ. ඊළඟට මේ ගෝලීය පරිසර වෙනස්කම් කියන්නේ දැන් ඒක කොහේ සිද්ධ වුණත් ලෝකෙටම බලපානවා. දැන් ඒකට ගොඩක් වෙලාවට වායු දූෂණය ඇති වෙන්නේ මේ පැත්තට. දැන් නිකන් හිතන්නකෝ ඔය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ඔකට ප්‍රධාන හේතුවක් මේ ලෝකේ තියෙන උෂ්ණත්වය ඉහළ යාම එන්න ඔකට ප්‍රධාන හේතුවක් තමයි මේ ඉන්ධන දහනය. ඉන්ධන දහයෙන් හැදෙන කාබන් ඩයොක්සයිඩ් වායු වලට නිදහස් කිරීම. හැබැයි අතරම අපි රටක් විදිහට ගත්තොත් එහෙම අපි මේ තාම අඩු ප්‍රමාණයක් තමයි ඔය වැඩේට දායක වෙන්නේ. හරි. ඔය ඉන්ධන දහනය කළා පරිසර දූෂණයට මේ හරි අඩු ප්‍රමාණයක් තමයි අපි රටක් විදිහට දායක වෙන්නේ. හැබැයි ඔය ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් තමයි මේකට චීනේ, ජපානේ, රුසියාව ඔය තමයි ලොකුවටම මේකට හේතු වෙන්නේ. හැබැයි දැන් එහෙම කියලා ඒ හේතු වෙන කට්ටියට විතරක් බලපෑම වෙන්නේ නැහැ නේ. අපිටත් බලපාන්න වෙනවා. අපිටත් ඒ ප්‍රතිවිපාක විඳින්න වෙනවා. ඉතින් ඔන්න ඔකට අපි කියනවා ගෝලීය පරිසර වෙනස්කම් කියලා. එතකොට ගොඩක් වෙලාවට වායු දූෂණය තමයි මේකට අයිති වෙන්නේ. මොකද වායු දූෂණය එක තැනක වුණා කියලා අපිට එතන නවත්ත ගන්න බෑනේ. ඒක යනවනේ පැතිරලා. ඒ නිසා මේ වායු දූෂණය තමයි ගොඩක් වෙලාවට මේ ගෝලීය පරිසර වෙනස්කම් ගණයට අයිති වීමක් සිද්ධ වෙන්නේ.
හරි. ඉතින් ඕක තමයි ස්ථානීය හා ගෝලීය කියන එකේ කතාව. හරිද? එතකොට මේකේ තියෙනවා මේ ස්ථානීය වෙනස්කම් වලට උදාහරණ ටිකක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් කියවලා ගන්න තියෙනවා. ඊට පස්සේ ගෝලීය පරිසර ගැටලු තියෙනවා. ඉතින් මේ ගෝලීය පරිසර ගැටලු මූලික වෙන්නේ වායු ගෝලයේ පදිනම් වෙලා. ඉතින් ඒකටත් උදාහරණ ටිකක් තියෙනවා නේද? එතකොට හරිතාගාර වායු ඉහළ යාම කියන්නේ මේ හරිතාගාර වායු කියන්නේ මේ ඔය අතරම අදෝරක්ත විකිරණ රඳවා තබා ගන්න පුළුවන් සහ පාරජම්බුලකින් රඳවා තබා ගන්න පුළුවන් වායු අපි ඉස්සරහට අතා ගන්නවා. ඕසෝන් වියන තුනීවීම මම කලින් කිව්වා සහ තවත් විවිධ හේතු හින්දා ඕසෝන් වියන අඩු වෙන්න පුළුවන්. අම්ල වැසි ඉස්සරහට කතා කරනවා ප්‍රකාශ රසායනික දුමිකාව කියලා. ඔය දෙන පොයින්ට් ඔක්කොම අපි ඉස්සරහට කතා කරනවා මොනවාද මේ කියන්නේ කියන එක ගැන. හරි. දැන් අපි ඊළඟට තියෙනවා මේ දැන් ඔක තමයි ගෝලීය හා ස්ථානීය කතා දෙක. හරි. ඒතර ගෝලීය පරිසර හානි කියන ඒවා උනාට පස්සේ ආයි මේ නිවැරදි කරන්න අමාරුයි. වෙන්න කලින් අවම කර ගැනීම තමයි කරන්න වෙන්නේ. ස්ථානීයවත් ඉතින් අවම කර ගන්න බලන්න ඕනේ. නමුත් උනාට පස්සෙත් යම් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තියෙනවා. 100%ක් මේ හානිය නවත්තන්න අනිත් පැත්ත හරවන්න බැරි වෙන්න පුළුවන්. දැන් සමුද්‍රයට වෙච්ච හානිය එක්ස්ප්‍රස් ෆයිල් එකෙන් නවත්තන්න බෑනේ, හරවන්න බෑනේ. යම් ප්‍රමාණයකට අවම කර ගැනීමක් කරන්න පුළුවන් අරපරව ටික අයින් කරලා. හරි. ගෝලීය බෑ මොකද බෑ. හරි. ඊළඟට දැන් මේක අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ මේ ගෝල වශයෙන් කියන්නේ මේක කොහොමද ජල ගෝලයට බලපාන්නේ, මේක කොහොමද ශිලා ගෝලයට බලපාන්නේ, මේක කොහොමද වායු ගෝලයට බලපාන්නේ, මේක කොහොමද ජෛව ගෝලයට නැති බලපාන්න දෙයක් නෑ. අර අනිත් ටික තමයි පොඩ්ඩක් කතා කරන්න යන්නේ. හරි. මේ ඉස්සෙල්ලාම අපි යනවා මේ ජල ගෝලයේ පැත්තට. හරි. මේ ජල ගෝලය කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ මිනිස්ගේ ආකාරකම් ටික කොහොමද මේ අපේ තියෙන ජල ගෝලයට බලපෑම සිද්ධ කරන්නේ කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. දැන් ජල ගෝලය ගත්තට පස්සේ ළමයි ජල ගෝලයේ සංරචක තියෙනවානේ ප්‍රධාන වශයෙන්ම ජල ගෝලයේ වැඩිම ප්‍රමාණයක් අයිති වෙන්නේ මුහුදට. ඒ නිසා මුහුදු ජලය ප්‍රධාන වශයෙන්ම. ඉතින් එහාට පස්සේ ඔය වැව් වල, ලිං වල, අනම්මනම් වැස්ස ඔක්කොම ටික අයිති වෙන්නේ ද්‍රව වල තියෙන අයිස් ඔක්කොම අයිති වෙන්නේ ජල ගෝලයට. හරි. ඒතර මේ මානව ක්‍රියාකාරකම් නිසා මේ ජල ගෝලයට හානි වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩි අනික් ගෝල වලට වඩා. ඒකට හේතුවක් තියෙනවා ළමයි මේ ජලය කියන හොඳ ද්‍රාවකයක්. හරි. ජලය ගොඩක් දේවල් එක්ක ජලය දිය වෙනවා. ඒතර අපි දාන ඕනි එකයි එපා එකයි ඔක්කොම රාහිතක රසායනික ද්‍රව්‍යද අරවද මේවද ඔක්කොම ටික වැඩි ගොඩක් දේවල් ජලය දිය වෙන්න බලනවා. හරි. ඉතින් ඕකත් එක්ක ජලය ඉතාමත් ඉක්මනට අර අපිරිසිදු වීම, ජලයේ දූෂණය වීම සිද්ධ වෙන්න පුළුවන්. හරි. දැන් අනික ජලය කියන්නේ මිනිසාට අත්‍යවශ්‍ය දෙයක් බීමට ගන්න එහෙම. ඒතර ඇත්තම කතාව ජලය පෘථිවිය මහ ගොඩක් තිබුණාට සාගර වලෙම ඕක බීමට ගන්න බෑනේ. ඒතර බීමට ගන්න පුළුවන් ජලය තියෙන ඉතා සීමිත ප්‍රමාණයක්. ඒතර මේ සීමිත ප්‍රමාණය අර විවිධ හේතු හින්දා දූෂණය වුණාම ඒක සතුන්ට හා ශාකවලට ඉතාමත්ම දැඩි ලෙස බලපෑමක් සිද්ධ වෙනවා. හරි. ඉතින් ජලය දූෂණය වෙන ආකාරය කීපයක් තියෙනවා. මුලින්ම තමයි ජලය වායු ගෝලය තුළ ගමන් කිරීමෙන්. දැන් අපිට වැස්ස හැදෙන්න කලින් ජල වාෂ්ප විදිහට වායු ගෝලය එකතු වෙලා යනවා. ඔය වායු ගෝලය යනකොටත් වායු ගෝලයේ තියෙන විෂ වායු අනම්මනම් එකතු වෙලා දූෂණය වෙන්න පුළුවන්. එතනින් පස්සේ ඒක පෘථිවියට වැටිලා මේ පෘථිවි පෘෂ්ඨය තුල එහෙම ගමන් කිරීමේදී ධර්ම විදියට ඔය කර්මාන්ත ශාලාවලින් උපදවන අපට විවිධ තෙල් වර්ග, ග්‍රීස්, අනම්මනම් දේවල් හින්දා ජලය දූෂණය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. බැරලෝහ, පෝර වර්ග, විෂ රසායනික ද්‍රව්‍ය ඔක්කොම එකතු වෙලා දූෂණය වෙන්න පුළුවන්. ඊට පස්සේ ওই දෙකම නැතුව තව පුළුවන් ওই විවිධ කාර්මික ක්‍රියාවලිය වලට ජලය යොදා ගන්න ඕනේ. එක කර්මාන්ත ශාලාවට ජලය නිදා ගන්න. ඒතර මේ යොදා ගන්න ජලය හරි කර්මාන්ත ශාලා ඇතුළේදී දූෂණය වෙලා ඒතර හානි වීමක් සිදු වෙන්නත් පුළුවන්. හරි. ඒතර ඒවා ඇත්තටම මේ එළියට ඒ කියන්නේ ඒවා කර්මාන්ත ශාලා ඇතුළේදී දූෂණය වෙලා අපි එළියට දානකොට හරිනම් ඒවා මේ පිරිපහදු කිරීමක් කරන්න ඕනේ. නමුත් ඒවත් 100%ක්ම සමහර වෙලාවට අයින් කරන්න නැහැ. සමහර වෙලාවට ඔහොම නොකර එළියට දානවා. ඉතින් මේක හානි. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඊළඟට ජල ප්‍රමිතිකරණය. ඒ කියන්නේ ජලය මේ ප්‍රමිතිය, ජලයේ ගුණාත්මක භාවය මනින්න අපි පාවිච්චි කරන විවිධ පාරාමිතින්. ඒ කියන්නේ විවිධ අපි ගන්නවා විවිධ ඒකට කියන්නේ විවිධ ආකාරයේ යම් පරීක්ෂණ කළා විවිධ දත්ත. ඒ දත්ත පාවිච්චි කරලා අපි තීරණය කරනවා ජලය හොඳයිද නරකද කියලා. හරි. එතකොට ඒ වගේ ඒ ජලය හොඳ නරක බලන්න තීරණය කරන අපි යම් නියැන්දී. ඒ කියන්නේ යම් තියෙන අපි ඒකට කියන්නේ පාරාමිතිය. හරි. ඒ කියන්නේ මොකක් හරි එකේ පාවිච්චි කරන යම් සංරචක. හරි. මේවට අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට මේ ජල ප්‍රමිතිකරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ බලනවා. එකක් තමයි භෞතික ප්‍රමිතින්, අනික රසායනික ප්‍රමිතින්.
තමයි භෞතික ප්‍රමිතියක් කියලා කියන්නේ. හරි. අපි බලනවා මේක කොච්චර දුරට භෞතිකව අපි බැලූ බැලමට සහ විවිධ භෞතික ගුණාංග වලින් කොහොමද මේක හොඳයිද නරකයිද නපනක් තමයි භෞතික ප්‍රමිතීන් කියන්නේ. ඊට පස්සේ රසායනික ප්‍රමිතීන් කියන්නේ වෙනත් රසායනික ද්‍රව්‍ය හා ඒ විවිධ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව බලනවා මේක වුණොත් කොහොමද හොඳද නරකද කියලා. ඒක මම කියනකොට ඔයාලට පැහැදිලි වෙයි. ඒතර මුලින්ම භෞතික ප්‍රමිතිය ගත්තට පස්සේ තමයි භෞතික නිර්ණායක ලෙස රසය, පැහැය, ඊට පස්සේ ආවිලතාවය, සන්නායකතාව, pH අගේ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය ආදී ඇතුළත් ඒකයි. දැන් ඒ කියන්නේ දැන් භෞතික ප්‍රමිතියන් කියන්නේ ඒකට මුකුත් මේ රසායනික ප්‍රතික්‍රියාවක් කරන මන කරන්න ඕනේ අපිට පේනව නැත්තම් බලා ගන්න පුළුවන්. හරි. ඒ පළවෙනි එක තමයි රසය. බීලා බලන්න ඉතින් බිව්වාම රහවුල් කියන්නේ ජලයේ රහක් තියෙන විදිහක් නෑ. ජලය කියන්නේ කිසි රසක් නැති එකක් නේ. හරි. අමුතු රහක් නෑ. එතකොට ජලයට අමුතු රහක් තියෙනවා නම් මොකක් හරි අන්න ජලය දූෂණය වෙනවා. පැහැදිලි අන්න භෞතික ප්‍රමිතිය. ඊළඟ පාට. ජලය අවර්ණයි. පාටක් තියෙන විදිහක් නෑ. ජලය කහ පාට වෙලා නම් ලා කොළ පාට වෙලා නම් නිල් පාට වෙලා නම් නේද? හරි. දැන් දුරු පාට උරු පාට වෙලා නම් මඩ පාට වෙලා නම් අන්න ජලය දූෂණය වෙනවා. භෞතික ප්‍රමිතිය. හරි. ඊළඟට pH අගය. ඔයාලා දන්නවා pH අගයෙන් මනින්නේ ආම්ලික හෝ බාෂ්මික බව. ඒතර ජලයේ pH අගය උදාසීන නැත්නම් 7 තියෙන්න ඕනේ. 7ට වඩා වැඩි නම් බාෂ්මයක්, 7ට වඩා අඩු නම් අම්ලයක්. ඒතර අපි pH අගය මනිනකොට ඒකේ pH අගය 7ට වඩා වෙනස් වෙනවා නම්. හරි. 8යි ගානක් යනවා නම් 6යි ගානක් යනවා නම් මේ ජලය අවුලා. ආම්ලික හෝ බාෂ්මික වෙලා දූෂණය වෙනවා. භෞතික ප්‍රමිතිය. ඊළඟට මේ තව වචන ටිකක් තියෙනවා මේ ආවිලතාවය. ආවිලතාවය කියලා කියන්නේ ළමයි දැන් පිරිසිදු ජලය බැලුවට පස්සේ පාරදෘශ්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තෙන් බැලුවම අනිත් පැත්ත පේන්න ඕනේ. ආලෝකය ගමන් කරන්න ඕනේ මේක හරහා. හරිද? ආලෝකය ගමන් කිරීම. ආලෝකය ගමන් කරන්න. ඒතර හැබැයි උකට මඩ අංශු අනම්මනම් වැටිලා නම් අර බැලුවම ආලෝකය ගමන් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ පාරදෘශ්‍යභාවය නැත්නම් මේක තුලින් ආලෝකය ගමන් කිරීමේ හැකියාව තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආවිලතාවය කියන්නේ. හරි. එහෙනම් ඒක ලියා ලියන්න ආවිලතාවය. හරි. නැත්නම් මම මේ අනිකත් පැහැදිලි කරලා දෙන්නම් pH එකත් පැහැදිලි කරන්නේ. හරි. ඊළඟ එක පැහැදිලි කරලා නෝට් එක දෙන්නම්. ඊළඟ එක සන්නායකතාවය. ළමයි දැන් සාමාන්‍යයෙන් 100%ක් පිරිසිදු ජලය ගත්තට පස්සේ ඒ ජලය හරහා විදුලිය ගමන් කිරීමේ හැකියාව ඇත්තටම හරි අඩුයි. හරි? අඩුයි. මොකද විදුලිය ගමන් කරන්න නම් අයන තියෙන්න එපා. ධන අයන ඍණ අයන නම් තියෙන්න එපා. පිරිසිදු ජලය ඕවා නැහැ. හරි? ඒ නිසා ඇත්තටම 100%ක් පිරිසිදු ජලයේ විදුලිය ගමන් කිරීමේ හැකියාව අඩුයි. හරිද? අඩුයි. හැබැයි සාමාන්‍යයෙන් ඔය ටික වෙන දේවල් එකතු වෙනකොට අයන වර්ග එකතු වෙනකොට ධන අයන ඍණ අයන වර්ග තියෙනවා නම් හරිද? ජලය තුලින් විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා. හරි. දැන් සාමාන්‍ය ජලයට වඩා මුහුදු ජලයෙන් හොඳට විදුලිය ගමන් කරනවා. ඒක අයන තිබීම. හරි. ඒකට සාමාන්‍යයෙන් අපි ඔය බොන වතුරේ වුණත් අයන තියෙනවා. අයන නැත්තේම නැත්තේ නෑ. මොකද විවිධ අයන වර්ග එකතු වෙනවා. ස්වභාවික පරිසරයෙන් ගන්න වතුරනේ. හැබැයි පිරිසිදු ජලය කියන්නේ ආසුත ජලය කියන්නේ ආසුත ජලය නම් අයන වර්ග ගොඩක් අඩුයි. හරි. ඉතින් කොහොම වුණත් අවුලක් නෑ. අපි බොන්න ගන්න ඒවා අයන වර්ගයන් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ. එතකොට කොහොම වුණත් අර අයන වර්ග ප්‍රමාණය වැඩි වෙන්න දැන් විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා විදුලිය ගොඩාක් හොඳට ගමන් කරනවා නම් ඒකත් ජලය එච්චර හොඳයි කියන්න පුළුවන් ලක්ෂණයක් නෙවෙයි. මොකද එයාගේ අයන වර්ග වැඩි වෙලා තියෙන හින්දා. හරි. ඊළඟට pH එක මම පැහැදිලි කරා. මේක 7 තියෙන්න ඕනි. අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. හරි. ඊට පස්සේ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය. කියන්නේ බැලුවට පස්සේ අපිට පේනවා නම් නිකන් මේ කොළ රොඩු, කෝටු කෑලි, පස් කැට, මඩ අංශු පායනවා නම් ඒ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය දිය වෙලා තියෙන්නේ. ඉතින් මේකත් හොඳ තත්ත්වයක් නෙවෙයි. හරි. ඒවා භෞතික ප්‍රමිතියින් බලපුවම පේනවා අපිට අවුල්ද නැද්ද පේනවා. ඒ ඔන්නෝක තමයි අපි භෞතික ප්‍රමිතිය මගින් ජලය මනිනවා කියලා කියන්නේ. ඒවා හිතලා ලියන්නත් පුළුවන්. හරි. නෝට් එක දාගමු. ලියන්න මෙහෙම. මුලින්ම තියෙනවා ආවිලතාවය. හරි. ආවිලතාවය. හරි. ලියන්නේ යන්නේ ආවිලතාවය කියන එක අර්ථය ලියන්න. හරි. හරිනේ. ඔයාලට පුළුවන් නේද? ටියුට් එකේ 6 වෙනි පිටුවේ තියෙන්නේ 6 වෙනි පිටුවේ දකුණු පැත්තේ ආවිලතාවය භෞතික ප්‍රමිතිය. හරි ලියන්න. හරි. පිරිසිදු ජලය පාරදෘශ්‍ය වේ. පිරිසිදු ජලය පාරදෘශ්‍ය වේ. එනම්
එනම් ඒ හරහා ආලෝකය ගමන් කළ හැකිය. එනම් ඒ හරහා ආලෝකය ගමන් කළ හැකිය. එනම් ඒ හරහා ආලෝකය ගමන් කළ හැකිය. නමුත් ජලයට විවිධ ද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් එම පාරදෘශ්‍යභාවය නැති විය හැක. එම පාරදෘශ්‍යභාවය නැති විය හැක. හරි. එම පාරදෘශ්‍යභාවය නැති විය හැක. එවිට අපහැදිලි ලෙස දිස්වන අතර මෙය ආවිලතාවයේ ලෙස හඳුන්වයි. මෙය ආවිලතාවයේ ලෙස හඳුන්වයි. හරි. මීට ප්‍රධාන හේතුව එකම ලියන්න. මීට ප්‍රධාන හේතුව අවලම්බිත අංශු පැවතීමයි. මීට ප්‍රධාන හේතුව අවලම්බිත අංශු පැවතීමයි. ඊළඟ එක සන්නායකතාවය ලියා ගන්න. පිරිසිදු ජලයේ විද්‍යුත් සන්නායකතාවය ඉතා අඩු අතර අයන එකතු වීමෙන් ජලයේ සන්නායකතාවය වැඩි විය හැක. අයන එකතු වීමෙන් ජලයේ සන්නායකතාවය වැඩි විය හැක. එබැවින් සන්නායකතාවයේ වැඩිවීමද හරි ජලයේ ගුණාත්මක භාවයට බාධාවක් වේ. එබැවින් සන්නායකතාවයේ වැඩිවීමද ජලයේ ගුණාත්මක භාවයට බාධාවක් වේ. එබැවින් සන්නායකතාවය වැඩිවීමද ජලයේ ගුණාත්මක භාවයට බාධාවක් වේ. ඊළඟ එක pH අගය ලියන්න. පිරිසිදු ජලය උදාසීන බැවින් pH අගය 7ට ආසන්නයේ පැවතිය යුතුය. පිරිසිදු ජලය උදාසීන බැවින් pH අගය 7ට ආසන්නයේ පැවතිය යුතුය. පිරිසිදු ජලය උදාසීන බැවින් pH අගය 7ට ආසන්නයේ පැවතිය යුතුය. හරි 7ට ආසන්නයේ පැවතිය යුතුය. ඊළඟට ද්‍රාවිත ඝන ද්‍රව්‍ය ලියන්න. ද්‍රාවිත ඝන ද්‍රව්‍යයට ලියන්න. හරි ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ඝන ද්‍රව්‍ය ජලය තුල වැඩිපුර දිය වී ඇති විට
ඝන ද්‍රව්‍ය ජලය තුල වැඩිපුර දිය වී ඇති විට ඝන ද්‍රව්‍ය ජලය තුල වැඩිපුර දිය වී ඇති විට එයද ජලය අපිරිසිදු වීමට හේතු වකි. එයද ජලය අපිරිසිදු වීමට හේතුවකි. ඝන ද්‍රව්‍ය ජලය තුල වැඩිපුර දිය වී ඇති විට එයද ජලය අපිරිසිදු වීමට හේතුවකි. එයද ජලය අපිරිසිදු වීමට හේතුවකි. හරි. ඒකත් අවුලක්. හරි. ඒකත් අවුලක්. හරි. ඊළඟට අපි යනවා රසායනික ප්‍රමිතීන්. එතකොට විවිධ රසායනික ගුණාංග සහ රසායනික පරීක්ෂණ මගින් තමයි මේක අපි බලන්නේ. ඒතර මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා ළමයි මේ හරි BOD අගය. හරි. බයෝ ඔක්සිජන් ඩිමාන්ඩ් කියන එක. හරි. බයෝ ඔක්සිජන් ඩිමාන්ඩ්. ජෛව රසායනික ඉල්ලුම. හරි. COD අගය. කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් රසායනික ඉල්ලුම. හරි. COD අගය. ඊට පස්සේ බරලෝහ මට්ටම අපි කළු බරලෝහ ගැන පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ කඨිනතාවය. කඨිනතාවය. හරි. ඒක තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. තව තියෙනවා ඉතින් ආම්ලිකතාවය කියලා තියෙනවා. අරම මේවා තියෙනවා ගොඩක්. ක්ෂාරීයතාවය, නයිට්‍රේට්, නයිට්‍රයිඩ් අයින ඒවා විස්තර කිරීමක් කරලා තියෙනවා. මේ අතර පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න යන්නේ. හරි. පළවෙනි එක BOD. ආගන්න. තමයි BOD එකේදී වෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ජලය තුල ඉන්නවනේ ශුද්ධ ජීවීන්. ශුද්ධ ජීවීන් ඉන්නවනේ. මේ ශුද්ධ ජීවීන් ගොඩක් වෙලාවට ස්වායු එක වර්ග වලින් ඉන්නවා. මුගේ ස්වායු ශුද්ධ ජීවීන් ගත්තට පස්සේ, ඒ කියන්නේ ඔක්සිජන් ඕනි උන් ගත්තට පස්සේ මුන් ගොඩක් වෙලාවට මේ අර කාබනික ද්‍රව්‍ය තිබුණොත් වියෝජනය කරනවා. කියන්නේ ජලය ඇතුලේ කාබනික ද්‍රව්‍ය ටිකක් තිබුණොත් එහෙම මේක වියෝජනය කරනවා. කැලි කැලි වලට කඩලා අයින් කරනවා. ඒක ගොඩක් අපද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය විදිහට අපද්‍රව්‍ය තියෙනවා. හරි. ගොඩක් කාබනික ද්‍රව්‍ය විදිහට තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. ඒතරම. එතකොට අපි මෙතෙන්දි බලන්නේ ජල සාම්පල් එකක් අරගෙන බලනවා. ඒ ජල සාම්පල් එක ඇතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික ඔක්කොම වියෝජනය වෙන්නේ. කියන්නේ ජල සාම්පල් එක ඇතුලේ අපි දන්නවනේ දැන් කාබනික ද්‍රව්‍ය තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒතර ඒ ටික ඔක්කොම නැති වෙන්න, ඒ ටික නැති වෙලා යන්න. ඒ කියන්නේ ඒ ටික නැති වෙන්නේ ශුද්ධ ජීවීන් මගින් වෙන ක්‍රමයක් නෙවෙයි. අපි මුකුත් කරන්නේ නැහැ. ස්වභාවිකවම නැති වෙන්න දෙනවා. ඒතර ඒක කරන්නේ ශුද්ධ ජීවීන්. ඒතර ඒ විදිහට ඒ ටික ශුද්ධ ජීවීන් වියෝජනය කරලා දාන්න ඒගොල්ලෝ කොච්චර ඔක්සිජන් ගන්නවද කියලා. හරි පැහැදිලිනේ. ඒතර ජලය ඇතුලේ තියෙන කාබනික අපද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඒක ඇතුලේ ශුද්ධ ජීවීනුත් ඉන්නවා. ඒතර අපි බලනවා අර ශුද්ධ ජීවීන් ටික අර තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා දාන්න ඔක්සිජන් කොච්චර ගන්නවද කියලා. ඒතර ගන්න ඔක්සිජන් ප්‍රමාණය වැඩි කියන්නේ ළමයි ඒක ඇතුලේ තිබිච්ච කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. මොකද උට ගොඩක් ඔක්සිජන් ඕන වෙලා තිබුණා. ඒ කාබනික අපද්‍රව්‍ය අයින් කරන්න. එහෙනම් කාබනික අපද්‍රව්‍ය ගොඩක් තිබිලා තියෙනවා. ගන්න ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියන්නේ ඒක ඇතුලේ මහ ගොඩක් කාබනික අපද්‍රව්‍ය තිබිලා නැහැ. ඒ නිසා උට එච්චර ඔක්සිජන් ගන්නේ නැතුව කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය කරන්න පුළුවන් වෙලා තිබුණා. ඉතින් ඕක තමයි BOD එකේ කියලා කියන්නේ. හරි. ඊට එතෙන්දි මතක තියාගන්න අනිවාර්යෙන් බලන්නේ කාබනික අපද්‍රව්‍ය ගැන විතරයි. අකාබනිකව බලන්න බෑ. ඊට පස්සේ මේ ක්‍රියාවලියට යනවා දවස් 3-4ක් යනවා. මොකද එකපාරට ශුද්ධ ජීවීන්ට මේක මේ කරලා දාන්න බෑනේ. දැන් මේ වැඩේට යනවා දවස් 3-4ක්. හරි. ඒ නිසා පොඩි කාලයක් ගත වෙන වැඩක් මේක. පොඩි කාලයක් ගත වෙන වැඩක්. හරි. ඉතින් මේ ඔක තමයි කතාව. හරි. ඒතර BOD අගේ වැඩි වෙනකොට ජලය අපිරිසිදුයි. BOD අගේ අඩු වෙනවා ජලය අපිරිසිදුයි. හරි. ලියන්න BOD අගේ ලියන්න. BOD අගේ හෙවත් BOD අගේ හෙවත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම යනු BOD අගේ හෙවත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම යනු හරි BOD අගේ හෙවත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම යනු ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනයට ශුද්ධ ජීවීන් භාවිතා කරන ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනයට ශුද්ධ ජීවීන් භාවිතා කරන ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය. හරි ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය. BOD අගේ වැඩිවීම යනු එහි ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි බවයි
BOD අගය වැඩි වීම යනු එහි ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි බවයි. හරි. BOD අගය වැඩි වීම යනු එහි ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි බවයි. මෙය පරීක්ෂා කිරීමට දින කිහිපයක් ගත වේ. මේ පරීක්ෂා කිරීමට දින කිහිපයක් ගත වේ. හරි. මේ පරීක්ෂා කිරීමට දින කිහිපයක් ගත වේ. හරි. හරි. ඊළඟ තමයි මේ COD අගය. හරි. COD අගය කියන්නේ chemical oxygen demand. ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම. ඒතර මෙතෙන්දී අතරම කරන්නේ යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරවලා අර වගේම අරකේ තියෙන අපද්‍රව්‍ය ටික අයින් වෙන කොච්චර ඔක්සිජන් ඕනද කියලා බලනවා. හැබැයි එතෙන්දී තියෙන විශේෂත්වය තමයි ළමයි කාබනික ද්‍රව්‍ය වගේම අකාබනික ද්‍රව්‍යත් මෙතෙන්දී අපි සැලකිල්ලට ගන්නවා. ඒතකොට චුද්ධ ජීවීන්ට සාමාන්‍යයෙන් අකාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න අමාරුයි. එහෙම ඉන්න පුළුවන් ඉන්නවා සීමිතයි. ඒ නිසා අපි BOD එකෙන් බලන්නේ ඔක්සිජන් ඩිමාන්ඩ් එකේදී බලන්නේ කාබනික ද්‍රව්‍ය ගැන විතරයි. ඒ ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය ගැන සැලකීමක් වෙන්නේ නැහැ බං එතෙන්දී. හැබැයි මේ COD එකේදී කෙමිකල් එකේදී කාබනික හා අකාබනික යන ද්‍රව්‍ය දෙකම සැලකිල්ලට අරගෙන තමයි අපි බලන්නේ ඔක්සිජන් කොච්චර ඕන වෙනවද කියලා. ඉතින් එතෙන්දී අතරම කාබනිකයි අකාබනිකයි දෙකම ගත්ත කියන්නේ ජලයේ මුළු අපද්‍රව්‍ය ප්‍රමාණයට සාපේක්ෂව ගන්න වෙනුමක් මේක. ඉතින් මේක රසායනික ප්‍රතික්‍රියාවක් නේද දවස් ගණන් යන්නේ සාමාන්‍ය පැය ගානකින් වැඩේ කොට දා ගන්න පුළුවන්. හරි. වැඩේ පැහැදිලි නේද? හරි. ලියන්න. රසායනික ඔක්සිජන් ඉල්ලුම වරහන් ඇතුලේ COD යනු රසායනික ඔක්සිජන් ඉල්ලුම වරහන් ඇතුලේ COD යනු රසායනික ඔක්සිජන් ඉල්ලුම වරහන් ඇතුලේ COD යනු ජලයේ ඇති කාබනික හා අකාබනික යන අපද්‍රව්‍ය වර්ග දෙකම ජලයේ ඇති කාබනික හා අකාබනික යන අපද්‍රව්‍ය වර්ග දෙකම ජලයේ ඇති කාබනික හා අකාබනික යන අපද්‍රව්‍ය වර්ග දෙකම ඔක්සිකරණය වීමට අපද්‍රව්‍ය වර්ග දෙකම ඔක්සිකරණය වීමට අවශ්‍ය මුළු ඔක්සිජන් ප්‍රමාණය වේ. ඔක්සිකරණය වීමට අවශ්‍ය මුළු ඔක්සිජන් ප්‍රමාණය වේ. මෙහිදී පැය කිහිපයකදී ප්‍රතිඵල ලබාගත හැක. හරි. ඉතින් මතක තියාගන්න BOD වල ගන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය වල ගැන විතරයි. හැබැයි COD වලදී කාබනික හා අකාබනික යන ද්‍රව්‍ය දෙකම සලකලා අපිට ආගයක් ලබා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඊළඟ බැරලෝහ මට්ටම. නම මම කලිනුත් කිව්වා බැරලෝහ කියන්නේ කැඩිමියම්, ලෙඩ්, හයිඩ්‍රොගයිරම්. ඒ කියන්නේ රසදිය වගේ ඒවා. හරි. හවුද? කැඩිමියම්, ලෙඩ් කියන්නේ ඊයම්, Hg රසදිය වගේ ඒවා තමයි බැරලෝහ කියන්නේ. ඉතින් මේවා මාර විදිහට ශරීරයට අහිත කරයි. අපි රසායනික පරීක්ෂා කරනවා මේවා කොච්චර තියෙනවද කියලා. ඒත් මේවා වැඩි කියන්නේ ඊටාත්ම අවුල් තත්ත්වයක්. හරි. ලියන්න. කැඩිමියම්, Cd, lead, ඊයම්, Pb, Hg හයිඩ්‍රෝගයිරම් රසදිය ආදිය Cd, Pb, Hg ආදිය බැරලෝහ ලෙස හැඳින්වෙන අතර මේවා ජලයට එකතු වීමෙන් ජීවීන්ට අතිශය අහිතකර ප්‍රතිඵල ලබා දෙනු ලබයි. මේවා ජලයට එකතු වීමෙන් ජීවීන්ට අතිශය අහිතකර ප්‍රතිඵල ලබා දෙනු ලබයි. හරි. ප්‍රතිඵල ලබා දෙනු ලබයි. හරි. ප්‍රතිඵල ලබා දෙනු ලබයි. හරි. ඊළඟ ළමයි ජලයේ කඨිනත්වය. හරි.
එතකොට මේ කටිනත්වය කියන එක අපි කියුණා ඕනට මතක ඇති සබන් පාඩමේදී අපි කතා කරනවා මේ සබන් වලට කටින ජලයේ ප්‍රතික්‍රියා කරන්න බෑ. හැබැයි මොනවාටද ශාලක ඩිටර්ජන්ට් වලට කටින ජලයේ ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කියලා. ඒත් මොකද්ද මේ කටිනත්වය කියලා කියන්නේ? මොකද්ද මේ කතාව කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ළමයි කටිනත්වය කියන්නේ සරලවම ජලයට අයන වර්ග එකතු වීම. ගොඩක් වෙලාවට මේ අයන වර්ග ඇවිල්ලා මෙන්න මේ අයන වර්ග කවුද? කැල්සියම් 2+, මැග්නීසියම් 2+, ෆෙරස් 2+, මැංගනස් 2+, ඇලුමිනියම් 3+. මෙන්න මේ වගේ අයන වර්ග ජලයට එකතු වීම තමයි හරි කටිනත්වය කියලා කියන්නේ. අපි ඔය අපේ වචන වලින් කියන්නේ කියුල් වතුර කියලා. වතුර පොඩි අමුතු රහක් තියෙන්නේ. ඒතර ඕක තමයි සාමාන්‍යයෙන් ජලයේ කටිනත්වය කියලා කියන්නේ. මේක ගොඩක් වෙලාවට දකින්න පුළුවන් ළමයි මුහුදු බඩ ප්‍රදේශවල සහ අනුරාධපුර පොළොන්නරු පැතිවල පොඩ්ඩක් දකින්න පුළුවන්. මොකද ඔය අනුරාධපුර පොළොන්නරු පැතිවල නම් කේස් එක තියෙන්නේ ඒ අනුරාධපුර පොළොන්නරුව පැත්තේ පොළොවට යටින් තියෙන ලොකු මේ හුණුගල් තට්ටුවක්. ඒතර හුණුගල් වල මෙන්න මේ යකඩ කැල්සියම් අයන එහෙම තියෙනවනේ. ඒතර මේ පැතිවල මේ කැල්සියම් ප්‍රමාණය ගොඩක් වැඩි ජලයට එකතු වෙනවා. හරි. ඉතින් ඔය කේස් එකේ හින්දා මේ පැතිවල ජලයේ පොඩි කටිනත්වයක් කියුල් ගතියක් තියෙනවා. මුහුදු පැතිවල ඉතින් මුහුදු ලවණ ජලයට එකතු යම් හේතු වීමෙන් ඒ කටිනත්වයක් ඇතිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතන මේ කට්ටියගෙනුත් කටිනත්වයට වැඩිපුරම හේතු වෙන්නේ මෙන්න මේ දෙන්නවා. හරි. මේ දෙන්න කැල්සියම්ුයි මැග්නීසියම්. මොකද මේක ස්වභාවිකව තියෙන ප්‍රමාණය වැඩි නිසා. ඒ නිසා කටිනත්වයට වැඩිපුරම හේතු වෙන්නේ මෙන්න මේ දෙන්න. හරි. එතකොට දැන් කටිනත්වය කටින ජලයේදී අර සබන් ප්‍රතික්‍රියා නොකරන හේතුව තමයි ඔයගලන්ට මතක ඇති සබන් වල තියෙන්නේ මේ අර COO Na+ එකක් නේ. හරි. දැන් සබන් කියලා කියන්නේ RCOO Na+ එකක් නේ තියෙන්නේ. ඒතර ඒක ගැලවිලානේ සබන් වල ශෝධන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හැබැයි කටින ජලය ගත්තොත් එimhe ඒකෙත් තියෙනවනේ නේද? ඒතර Na+ ගැලවිච්ච ගමන් මේම කරේක ගිහිල්ලා එතෙන්ට සෙට් වෙනවා. හරි. Na+ ගැට වෙලා හරි Na+ ගැලවිලාන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන සමන්ක්ෂේදීමේදී. ඒතර COO Na+ එකකින් Na+ ගැලවිලා අර COO- කියන එක ආදියාගෙන සබන් වල ක්‍රියාවලිය සිදුම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි. එතකොට හරි මේ කටින ජලයේ මේ අයන වැඩි හින්දා අරක ගැලිච්ච ගමන් වෙන එකෙක් ගිහලා දැක්නවා. ඉතින් සබන් අර අවශ්‍ය දේ වෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. අපි ඔක කතා කරා තමයි නිෂ්පාදනය. හරි. දැන් පොඩ්ඩක් තේරෙයි. හරි. පොඩ්ඩක් බලන්නේ. හරි. එතකොට හරිද? දැන් මෙතන කටිනත්වයෙන් ගත්තත් ළමයි කටිනත්වයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි తాවකාලික කටිනත්වය, අනික ස්ථිර කටිනත්වය. හරි. එතකොට ඔය తాවකාලික කටිනත්වය ස්ථිර කටිනත්වය කියන එක ගන්නේ හරි. ඔය ඒ කියන්නේ දැන් මෙතන තියෙන අයන සාන්ද්‍රණය තියෙනවනේ. හරි. ඔය අයනත් එක්ක ගොඩක් වෙලාවට ජලයේ තියෙනවා මේ බයිකාබනේට් කියන කට්ටිය. හරි. ජලය ගත්තට පස්සේ ජලය තව ඉන්නවා. හරි. මම නිකන් ප්‍රතික්‍රියාවෙන් පැහැදිලි කරන්නම්. හරිද? ප්‍රතික්‍රියා දෙක ඉස්සෙල්ලා මම ලියන්නම්කෝ. මේ කැල්සියම් 2+ මේ දෙන්නනේ වැඩිපුර ඉන්නේ. මේ දෙන්නත් එක්ක තමයි ප්‍රතික්‍රියාව ලියන්නේ. හරි. හරි. මේක මෙතනින් මම පැහැදිලි කරනවා. මේකයි කතාව. දැන් ජලයේ හරි ජලයේ මේ කැල්සියම් මැග්නීසියම් අයනත් එක්ක ධන අයන නෙමෙයි. මෙන්න මේ බයිකාබනේට ඍණ තියෙන්නත් පුළුවන්. හරි. බයිකාබනේට ඍණ තියෙන්නත් පුළුවන්. හරිද? එතකොට බැරි වෙලාවත් ජලයේ තියෙන මෙන්න මේ කැල්සියම් මැග්නීසියම් අයන සාන්ද්‍රණයට වඩා ඒක ඉන්න ප්‍රමාණයට වඩා මේ බයිකාබනේට අයන තියෙනවා නම් හරි. ඒතර ධන අයන සාන්ද්‍රණයට වඩා මේ කටිනත්වයට හේතු වෙන ධන අයනුන්ගේ සාන්ද්‍රණයට වඩා මේ අයන තියෙනවා නම් හරිද? මේ ජලය රත් කරපු ගමන් මොකද්ද වෙන්නේ? මේ දෙන්න ප්‍රතික්‍රියා කළා මුගේ සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනි. මේ දෙන්න ප්‍රතික්‍රියා කළා මෙන්න මේ විදිහට කැල්සියම් දිනුනොත් කැල්සියම් කාබනේට් හදනවා, මැග්නීසියම් දිනුනොත් මැග්නීසියම් කාබනේට් හදනවා. මේ කැල්සියම් කාබනේට් කියන හුණුගල් වල තියෙන හුණුගල් තමයි. හරි. එතකොට
මේ ධනයන මේකත් එක්ක ප්‍රතික්‍රියා කරලා අයින් වෙලා යනවා. මොකද මෙතන මෙන්න මේ කැල්සියම් කාබනේට් එකක් හදනවානේ. මේක නිකන් සොලිඩ් එකක්, මේක ඝනයක්. එතකොට අපි ওই తాවකාලික කටිනස්තයේ තියෙන වතුර ටිකක් දාලා රත් කරොතින් එහෙම වතුර ටිකේ අර කිවුල් ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ අපි රත් කරන්නේ කේතලයක නම් කේතලයේ ඇඩි නිකන් සුදු පාට කුඩු වගේ එකක් හැදෙනවා. ඒ කුඩු මෙන්න මේක. පැහැදිලිද? ඒතර ඒ හැබැයි ඒ දේ වෙන්න නම් මේ මෙන්න මේ අයන සාන්ද්‍රණයට වඩා බයිකාබනේට් අයන සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. මේ තියෙන බයිකාබනේට්. හරි. බයිකාබනේට් අයන සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ වැඩේ සිද්ධ වෙනවා. අවුලක් නැහැ. හරි. ඒතර ඔන්න ඔකට අපි කියනවා తాවකාලික කඨිනත්වය කියලා. එතකොට තාවකාලික කඨිනත්වයේ ඉවත් කිරීමක් කරන්න පුළුවන් ජලය රත් කරන අටවා කිරීම මගින්. ඉතින් ගොඩක් වෙලාවට ඔය අනුරාධපුර නරපැති වල එහෙම තියෙන සමහර ජල මුලාශ්‍ර මේ විදියට මේ తాවකාලික කඨිනත්වයක් තියෙන. ඉතින් ඒ නිසා රත් කරලා අපිට ඒක අයින් කර ගැනීමක් කරන්න පුළුවන්. හරි. තමයි ස්ථිර කඨිනත්වයේදී වෙන්නේ මේ බයිකාබනේට් අයන සාන්ද්‍රණය අඩු වෙනවා මෙයාගේ සාන්ද්‍රණයට වඩා. ඒ කියන්නේ ධන අයන සාන්ද්‍රණය වැඩි. කටිනත්වයට හේතු වෙන එකාගේ සාන්ද්‍රණය වැඩි අර අයින් කරන්න පුළුවන් කාට වඩා. එතකොට රත් කරා කියලා තේරුමක් වෙන්නේ නැහැ. මොකද කටිනත්වයට හේතු වෙන එකාගේ සාන්ද්‍රණය වැඩි. ඒතකොට මුන්ට කොහොමවත් මුන් ඔක්කොම අයින් කරලා දාන්න බෑනේ. එතකොට මොකද වෙන්නේ? අන්න කටිනත්වය ඉතුරු වෙනවා. ඒ නිසා ඒකට කියනවා ස්ථිර කටිනත්වය කියලා. ඉතින් මේකෙදී ස්ථිර කටිනත්වය නිකන් රත් කළ ඉවත් කිරීමක් කරන්න බෑ. ඒකට යම් රසායනික ක්‍රියාවලියක් පාවිච්චි කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ මුලින්ම ඉස්සෙල්ලා බහැරින් කියන්නේ ඒ ජලයට මේ බයිකාබනේට් ටිකක් එකතු කරලා අපි පිටින් ඊට පස්සේ රත් කරොත් වැඩේ ගොඩ. මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයාගේ සාන්ද්‍රණය අඩු වීමනේ. ඒ නිසා අපි පිටින් බයිකාබනේට් සාන්ද්‍රණය ටිකක් දාලා බයිකාබනේට් අයින් ටිකක් දාලා එයාගේ සාන්ද්‍රණය වැඩි කරලා ඊට පස්සේ රත් කරොත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. එහෙම නැතු නිකන් රත් කරලා වැඩේ ගොඩ දාන්න බෑ. ඒ නිසා මේ අයන සාන්ද්‍රණයට වඩා බයිකාබනේට් සාන්ද්‍රණය වැඩි නම් අපි කියනවා తాවකාලික කඨිනත්වය කියලා. අයන සාන්ද්‍රණයට වඩා බයිකාබනේට් සාන්ද්‍රණය අඩු වෙනවා අපි කියනවා ස්ථිර කඨිනත්වය කියලා. දැන් මේ නෝට් එක ලියාගන්න යන්නේ එතන කඨිනතාවයට යටින් තියෙනව නේද ආම්ලිකතාවය කියලා පොයින්ට් එකක් තියෙනව නේද? ආම්ලිකතාවය ද තියෙනවද? නෑ. හරි. ආම්ලිකතාවය තියෙන්නේ එහා පැත්තේනේ. ගැටලුවක් නෑ. කඨිනත්වය ඉඩ ඇති වෙයි. හරි. කඨිනත්වය ඉඩ ඇති වෙයි. හරි. පස්වෙනි පිටුවේ කඨිනත්වය තියෙනවනේ. එතන ඉඩ ඇති වෙයි වගේ. හරි. ලියමු. ලියන්න කඨිනත්වය. හරි. ජලයේ කඨිනත්වය අර්ථ දක්වනුයේ මේක ඇත්තටම සබන් වලින්ම අර්ථ දක්වන්නේ. ලියන්න ජලයේ කඨිනත්වය අර්ථ දක්වනුයේ සබන් අවක්ෂේප කිරීමේ සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාව ලෙසය. සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාව ලෙසය. හරි. සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාව ලෙසය. මෙයට හේතුව ජලයේ දිය වී ඇති බහු සංයුජ ලෝහ කැට අයනවල වරහන් ඇතුලේ දාන්න මෙන්න මේවා Ca2+, magnesium 2+, ferrous 2+, magnesium 2, manganese 2+, aluminium 3+. හරි. මේට හේතුව ජලයේ දිය වී ඇති බහු සංයුජ කැට අයන. ඔය ටික දාන්න. බහු සංයුජ කැට අයන වල බහු සංයුජ කැට අයන වල සමස්ත සාන්ද්‍රණයයි බහු සංයුජ කැට අයන වල සමස්ත සාන්ද්‍රණය. හරි. බහු සංයුජ කැට අයන වල සමස්ත සාන්ද්‍රණය. හරි. ස්වභාවිකව වැඩිපුර ඇත්තේ කැල්සියම් 2+ හා මැග්නීසියම් 2+ බැවින් ස්වභාවිකව වැඩිපුර ඇත්තේ කැල්සියම් 2+ හා මැග්නීසියම් 2+ බැවින්
කටිනත්වයට වැඩිපුර හේතු වන්නේ එම අයන දෙක වේ. කටිනත්වයට වැඩිපුර හේතු වන්නේ එම අයන දෙක වේ. හරි. කටිනත්වයට වැඩිපුර හේතු වන්නේ එම අයන දෙක වේ. හරි. ඊළඟ පහට ලියන්න. ඊළඟ පොයින්ට් එක දාගන්න. ඔය එහා පැත්තේ කැලේ උඩම තියෙනවනේ ආම්ලිකතාවය කියලා ඒක කපලා දාන්න. ඒක ඕනේ නැහැ. මොකද ඒක එහා පැත්තේ ආයෙ ටයිප් කරලා තියෙන ටයිප් ටික තියෙනවා. ඒ නිසා ආයෙ ඒක දාන්න ඕනේ නැහැ. ඒක කපලා දාන්න ඒ ටික ලියමු. ඊට මදි වෙන ටිකක් තියෙනවා මේක ලියන්න. ඊට පස්සේ සංකල්ප ලියන්න. හරි. ඊළඟ ලියන්න. හරි. ඊළඟ ලියන්න. කටිනත්වයේ ප්‍රධාන ආකාර දෙකකි. කටිනත්වයේ ප්‍රධාන ආකාර දෙකකි. කටිනත්වයේ ප්‍රධාන ආකාර දෙකකි. ජලය තුල පවතින හරි ජලය තුල පවතින කැල්සියම් 2+ ඇලෙරක් මැග්නීසියම් 2+ වැනි ජලය තුල පවතින කැල්සියම් 2+ ඇලෙරක් මැග්නීසියම් 2+ වැනි කැට අයන සාන්ද්‍රණය හා ජලය තුල පවතින කැල්සියම් 2+ ඇලෙරක් මැග්නීසියම් 2+ වැනි කැට අයන සාන්ද්‍රණය හා HCO3 පරහන් ඇතුලේ දාන්න බයිකාබනේට් අයන සාන්ද්‍රණය HCO3 පරහන් ඇතුලේ බයිකාබනේට් අයන සාන්ද්‍රණය යන සාන්ද්‍රණ දෙක මත මෙම ආකාර දෙක තීරණය වේ. මෙම ආකාර දෙක තීරණය වේ. හරි. යන සාන්ද්‍රණ දෙක මත මෙම ආකාර දෙක තීරණය වේ. හරි. මුලින්ම දාන්න ඊළඟට తాවකාලික කටිනත්වය. తాවකාලික කටිනත්වය. හරි. ලියන්න මෙහෙම. ජලය තුල ඇති කැල්සියම් 2+ හා මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණයට වඩා කැල්සියම් 2+ හා මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණයට වඩා ජලය තුල ඇති කැල්සියම් 2+ හා මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණයට වඩා හරි ජලය තුල ඇති කැල්සියම් 2+ හා මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණයට වඩා HCO3 අයන සාන්ද්‍රණය වැඩි නම් රත් කිරීම මගින් එහි ඇති කැට අයන ඉවත් කොට ජලයේ කටිනත්වය ඉවත් කළ හැක. ජලයේ කටිනත්වය ඉවත් කළ හැක. එහි ඇති කැට අයන ඉවත් කොට ජලයේ කටිනත්වය ඉවත් කළ හැක. මෙය తాවකාලික කටිනත්වය ලෙස හැඳින්වෙන අතර
මේ తాවකාලික කටනත්වය ලෙස හැඳින්වෙන අතර එහිදී පහත පරිදි ප්‍රතික්‍රියා වීම සිදුවේ. 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 හරි. එහිදී පහත පරිදි ප්‍රතික්‍රියා වීම සිදුවේ. එතකොට මේ ප්‍රතික්‍රියා වෙලා අර වාදනයේ යට නිකන් හදනවා සිදු පාට කුඩා. ඒ කුඩ මෙන්න මේක හදලා කටනත්වය ඉවත් වීම සිද්ධ වෙනවා. මේක ලියා ගන්න. මේ ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න. ප්‍රතික්‍රියා දෙක ලියා ගන්න. प्रतिक्रिया के लिए आगन ඊළඟට වෙලා මැදිනම් පොස් කරලා ලියා ගන්න. ඊළඟට දාන්න ස්ථිර කටිනත්වය. හරි. ලියන්න. කැට අයන සාන්ද්‍රණයට වඩා කැට අයන සාන්ද්‍රණයට වඩා ඉතා අඩු කාබනේට ඇලයිරක් බයිකාබනේට සාන්ද්‍රණයක් පැවතීම කැට අයන සාන්ද්‍රණයට වඩා ඉතා අඩු කාබනේට ඇලයිරක් බයිකාබනේට සාන්ද්‍රණයක් පැවතීම ඉතා අඩු කාබනේට බයිකාබනේට සාන්ද්‍රණයක් පැවතීම ස්ථිර කඨිනත්වයට හේතු වන අතර මෙය රත් කළ ඉවත් කර නොහැක. මෙහිදී ජල ද්‍රාව්‍ය කාබනේට එක් කිරීමෙන් ජල ද්‍රාව්‍ය කාබනේට එක් කිරීමෙන් මේ ඉවත් කළ හැක. තමයි මෙහෙමත් මේක ස්ථිර කටනත් අයින් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් කැල්සියම් ට්‍රිප්ලස් තියෙනවා කියලා හිතන්නකෝ. හරි. මම මේකට දානවා ජලයේ දියවෙන කාබනේට තියෙනවා Na2CO3 වගේ. ඒක දාන්න. මේක දැම්මහම හරි. මේක ජලයේ දිය වෙලා Na+CO3- හැදිලා ඊට පස්සේ මෙතනදී මේ කැල්සියම් එක කාබනේට සෙට් වෙනවා. මෙතන හැදෙනවා මේ CaCO3. හරි. මේ කැල්සියම් ගිහිල්ලා මේ කාබනේට් එක සෙට් වෙනවා. ඊට මෙතන ඊට අමතරව මේ අර Na+ හරි Na එතකොට මෙහෙම ධනායනයක් වෙලා තියෙනවා. ඉතින් මේක අවුලක් නෑ මම. මොකද මේ බහු සංකේත. ඒ කියන්නේ ධන එකේ ආයන වලින් මේ කඨිනතාවය හැදෙන්නේ නෑ.
කටනත් හැදෙන්නේ ධන 2 ධන 3 වගේ කට්ටියකින් තමයි. ඒ නිසා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතෙන්දිත් මේ වගේ CO3 විදිහට මේක ඉවත් කර ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ස්ථිර කටනත්ය අයින් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. හරි. දාගන්න. දාගන්න සමීකරණය ස්ථිර කටනත්යට. ස්ථිර කටනත්යට වලින් දාගන්න. ඊළඟට මේ ඒක හරි. හරිද? එතකොට ඊට පස්සේ ඒකේ තියෙනවා ආයි තව අර ආයි ඔය කතා කරපු ටිකයි තව අමතර ටිකක් පොඩ්ඩක් විස්තරයක් තියෙනවා. හරි. ඒක පොඩ්ඩක් කියව ගන්න පොඩි අමතර කරුණු ටිකක් තියෙනවා. ඒක කියව ගන්න මේ මුලික ටික මම කතා කරන්නේ. හරි. ඒකේ කියලා දෙන්න තරම් දෙයක් නැහැ. පොඩ්ඩක් බලලා කියා ගන්න තමයි මේ බලා ගන්න තමයි තියෙන්නේ. හරි. ඊළඟ පෙළ ගන්න ටියුට් එකේ 8 වෙනි පිටුව අපිට තව එක කතාවක් කතා කරන්න තියෙන ජලගෝලයේ ආශ්‍රිතව අපජලය පිරියම් කිරීම කියන කතාව. හරි. පොඩක් බලා ගන්න මේ අපජලය පිරියම් කිරීම කියලා තියෙනවා නම් මෙතන. ඒත් මේ අපජලය පිරියම් කිරීම කියන එක ගත්තට පස්සේ තමයි මේ අපජලය පිරියම් කිරීම කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකක් හරි හේතුවක් හින්දා දූෂණය වෙච්ච ජලය අපිරිසිදු වෙච්ච ජලය අපි නැවත පිරිසිදු කිරීම තමයි අපජලය පිරියම් කිරීම කියලා කියන්නේ. ඒත් මේ අපජලය පිරියම් කිරීමේදී ප්‍රධාන වශයෙන් අපි ආකාර 3ක් යටතේ මේ අපජලය පිරියම් කිරීම කියන එක කරනවා. හරි. ඒතර පළවෙනි ආකාරයේ පළවෙනි ස්ටෙප් එක තමයි අපි කියනවා ප්‍රාථමික ජල පිරියම් කිරීම කියලා. කියන්නේ මූලිකම මට්ටමේ පිරියම් කරනවා. මූලික මට්ටමේදී අපජලයෙන් මේවා විශ්ිත හයි කරනවා. හරි. එතකොට මේ ප්‍රාථමික පිරියම් කිරීමේදී කරන්නේ ළමයි මේ ජලයේ තියෙනවනේ ජලයේ දිය වෙන්නේ නැති කොටස්. ජලයේ අද්‍රාව්‍ය කොළ රොඩු කල් වැලි ඔය මඩ අනම්මනම් වැලි පස් ඕවා තියෙනවා. ඔන්න ඔය ටික ඉවත් කිරීමක් තමයි ළමයි මේ මේ ප්‍රාථමික ජල පිරියම් කිරීමේදී කරන්නේ. හරිද? ඒකෙදි කරන්නේ මුලින්ම ජලය පෙරනවා. දැලක් හරි පෙරණයක් හරි මොකක් හරි හරහා යවලා පෙරනවා. ඒතර පෙරුවාම ටිකක් ලොකු සයිස් එකේ කැලි ටික අයින් වෙලා යනවා. කයින් වුණානේ. හරි. දැන් ජලය දිවෙන්නේ නැති ඒවා. ඊළඟට ජලය දිවෙනව මේ විදිහට කරන්න බෑ. ඊට පස්සේ කරන්නේ හරි ඒ විදිහට පෙරාගත්ත ජලය ටික ලොකු මොකක් හරි ටැංකියකට දාලා දවස් 3ක් 4ක් හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. කලත්තන්නේ නැතුව තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මඩ වගේ ඝන අවලම්බිත අංශු තියෙනවනේ. දැන් අර පෙරණින් ඇතුළට යන තරම් පොඩි. ඒ නිසා ඒක එතනින් පෙරා ගන්න බැරි වෙනවා. හැබැයි මේවා ජලය දිය වෙන්නේ නැහැ. එතකොට දවස් 3-4ක් හොල්ලන්නේ නැතුව තිබ්බට පස්සේ මොකද්ද වෙන්නේ? අර මඩ මැටි වගේ තියෙන අංශු ටික කොහොම පතුලට පනිනවා. හරි. එතකොට අන්න මොකද්ද වෙන්නේ? අන්න එතෙන්දී ඒ ටිකත් අයින් වෙලා යනවා. එතකොට අපිට උඩින් වතුර ටික අයින් කරගත්තා පස්සේ ඒකත් පිරිසිදු වෙනවා. හරි. ඊට පස්සේ ඒකත් හරි දැන්. හරි. ඉතින් එතෙන්දී සමහර වෙලාවට මේ ඉක්මනට මේ කුඩා අංශු ටික පහළට බහින්න. හරි. දැන් දවස් 3-4ක් තියෙනවට වඩා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. හරි. මේකට මේ තව අපි දානවා ඇලම්. හරි. ඇලම් කියන්නේ මේ Al2O3 ඇලුමිනියම් ඇලම් කියලා තියෙනවා. ඒතර මේ ඇලුමිනියම් ක්ලොරයිඩ් ද. හරි. ඉතින් මේක දැම්මට පස්සේ මේ අර ඉක්මනට මේ ටික වතුරට පහින සින්නක් සිද්ධ වෙනවා. ඒකත් තමයි ඊළඟ ඒකෙදිම කරන තව දෙයක්. හරි. මේ තාමත් ප්‍රාථමික පිරියම් කරන්නේ. හරි. මොකද මෙතෙන්දී අපි තාම try කරන්නේ ජලයේ දිය වෙන්නේ නැති ඒවා අයින් කරන්න. හරි. ඊට පස්සේ ඒ අතරේ දැන් ජලයේ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය ටික උතනින් අයින් කරගත්තානේ. හරි. ඔය දෙක කරනකොට ජලයේ ද්‍රාවිත නොවන ඔය දෙක කරනකොට දිය වෙන්නේ නැති උන් ටික ගොඩක් දුරට අයින් වෙලා ඉවරයි. හරිද? ඒ අතරතුරේදී මේකේ තව ද්‍රාවිත වායු තියෙනවා නම් කියන්නේ දිය වෙච්ච වායු තියෙනවා නම් හරිද? ඒතර මේවත් පොඩ්ඩක් අයින් කරන්න අපි ජලයේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කියන්නේ ජලයේ ටිකට ඔක්සිජන් හම්බ වෙන්න ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙන්න මේ ක්‍රමයේදී අපිට අතරම මේ අහිතකර වායු ඉවත් කිරීමක් කරන්න පුළුවන්. හරි. ඉතින් ප්‍රාථමික ප්‍රතියම් කරන්නේදී ප්‍රධාන වශයෙන් කරන්න වෙන කාරණය ජලයේ ද්‍රාව්‍ය දේවල් ටිකයි අර වායු ටිකයි අයින් කරගන්නවා. හරි. ඊළඟට දෙවෙනිට අපි යනවා ද්විතීක ජල පිරියම් කරණය. හරි. දැන් ජලයේ දිය වෙන්නේ නැති ටික දැන් අයින් කළා ඉවරයි නේද? දැන් යනවා දිය වෙන එවුන් ටික අයින් කරනවා. දෙවෙනි ස්ටෙප් එකේ දිය වෙන එවුන් ටික අයින් කරනවා. ළමයි මේ ගොඩක් වෙලාවට දිය වෙන එවුන් ටික අයින් කරන්නේ මම අර BOD වලදීත් කිව්වා බයොක්සිජන් ඩිමාන්ඩ් එකේදීත් කිව්වා අර ක්ෂුද්‍ර ජීවීන්ට පුළුවන් කාබනික ද්‍රව්‍යම අයින් කරන්න.
අන්න ඔය තියර එක පාවිච්චි කරලා අපි දැන් ශුද්ධ ජීවීන් පාවිච්චි කරලා මේක අයින් කරන්න තමයි යන්නේ. හැබැයි එතෙන්දී අපි කියවනේ ශුද්ධ ජීවීන්ට මේ වැඩේ කරන්න ඔක්සිජන් ඕනි කියලා. හරි ඔක්සිජන් ඕනි කියලා. එහෙමනම් දැන් මොකද්ද කරන්නේ? මේ ශුද්ධ ජීවීන්ට වැඩිපුර ඔක්සිජන් දෙන්න යන්නේ. ඔක්සිජන් දුන්නම උන්නේ ඔක්සිජන් ටික අරගෙන අර ජලයේදී වෙලා තියෙන අපරාධ ටික ඉක්මනට අයින් කරනවා. නැත්තම් වැඩේ කාල ගන්නවා. හරි. එතකොට සරලවම මේ ඔක්සිජන් දීමක් තමයි මේ ද්විතීක පිරියම්කරණය කිරීමේදී කරන්නේ. එතෙන්දී වෙන්නේ ශුද්ධ ජීවීන්ට වැඩිපුර ඔක්සිජන් දීලා ඒක පාවිච්චි කරලා අර දී වෙලා තියෙන අපරාධ ටික ඉවත් කිරීමක් තමයි මෙතෙන්දී සිද්ධ කිරීමක් කරන්නේ. එතන මෙතෙන්දී මේ ඔක්සිජන් දෙන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. ඒ නිසා ද්විතීක පිරියම්කරණයේදී පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා ළමයි ශුද්ධ ජීවීන්ට ඔක්සිජන් දෙන්න. පළවෙනි එක තමයි මේ භ්‍රමණ සිලින්ඩර ක්‍රමය. හරි. එතකොට මෙතෙන්දී කරන්නේ මේ ලොකු කැරකෙන සිලින්ඩරයක් වෙනවා. වගේ සිලින්ඩරයක් කැරකෙනවා. මේ සිලින්ඩරේ කැරකෙනකොට භාගයක් කැරකෙන්නේ වතුර මට්ටමේ. හරි. වතුර මට්ටමේම තියෙන කියලා හිතන්නකෝ. වතුර මට්ටම තියෙනවා. සිලින්ඩරේ තියෙන මෙන්න මේ වගේ. ඒතර මේක කැරකෙනකොට මේ හරිය වතුර ටික මේ හරිය වාතය. ඒතර මේක දිගටම කැරකෙනකොට මේකේ උඩ හරිය ජලය වාතයත් එක්ක ඇදලා යට ජලයත් එක්ක ඇදලා ඒතකොට ජලයයි වාතයයි හොඳින් මිශ්‍ර වෙනවා. හරි. ඒතර මේ ක්‍රමයෙන් මේ ජලයට හොඳ ඔක්සිජන් හම්බ වෙලා හරි. ජලයට හොඳ ඔක්සිජන් හම්බ වෙලා මොකද වෙන්නේ? හරි. මේ ජලය ශුද්ධ ජීවීන් විසින් පිරිසිදු කරලා දෙනවා. ඒ නිසා මේක තමයි භ්‍රමණ සිලින්ඩර ක්‍රමය කියන්නේ. ඒතකොට වාතයේ හා ජලයේ ගැටෙන විදිහට ලොකු සිලින්ඩරයක් භ්‍රමණය වෙනවා. ඒ හේතුවෙන් ජලයට හොඳ ඔක්සිජන් හම්බ වෙලා මේ ශුද්ධ ජීවීන් මගින් මේක ඉවත් කිරීමක් කරනවා. ඔකට අපි කියනවා භ්‍රමණ සිලින්ඩර ක්‍රමය කියලා. හරි. දෙවෙනි එක ඒතකොට මේකෙන් ඉක්මනට අර කාබනික අප්‍රවේශ ටික වියෝජනය කරලා දානවා ශුද්ධ ජීවීන් මගින්. හොඳ ඔක්සිජන් හම්බ වෙනවනේ. හරි. දෙවෙනි එක කාන්දු පෙරහන් ක්‍රමය. ළමයි කාන්දු පෙරහන් ක්‍රමය තමයි ඔය ගෙදර තියෙන ඔය පරණ විස්සර ෆිල්ටර් තිබෙන. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? ෆිල්ටරේ තියෙනවා මෙන්න මේ වගේ මේ පොඩි කෑල්ලක්. ඔය කෑල්ලේ තියෙනවා මේ මුලින්ම තියෙනවා ටිකක් මේ හරියේ ලොකු ගල් නේද? මේ වගේ ලොකු ගල් තියෙනවා. හරි. ඊට පස්සේ චූටි ඒවා තියෙනවා. ඊට පස්සේ වැලි අන්තිමට වැලි තියෙනවා, කුළුන් තියෙනවා, මම අඟුරු කෑලි තියෙනවා. විදිහට එක එක ඒවා දාලා තියෙනවා. හරි. එතන අපි මෙතනින් වතුර පිරෙව්වට පස්සේ මේ පැත්තෙන් වතුර දාන්න වතුර පිරෙව්වට පස්සේ අන්තිමට මෙතනින් කපාට ඩොග් ගාලා ඔක්කොම පෙරෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. බිංදුව තමයි අන්තිමට මෙතනින් වැටෙනකොට බිංදුව වැටෙන්නේ. එන වෙලාවක් යනවා වතුර ටික පෙරෙන්න. ඔතනදී අතර මොකද්ද වෙන්නේ? මමුතු මැජික් එකක් නෙවෙයි වෙන්නේ. හරිද? ඔතෙන්දී වෙන්නේ මේ ජලය ටික එකපාරට ඩොග් ගාලා වැටුනොත් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා මේ මැද තියෙන එක එක ලේයර් වගේ ඉන්න එක එක සයිස් ලේයර් නේ තියෙන ලොකු කැට, පොඩි කැට, චූටි ඒවා, තුනී ඒවා, සියුම් ඒවා ඔහොමනේ තියෙන්නේ. ඒතර මේ ජලය බිඳු බිඳුවට කැඩෙනවා. ඒතර මේ හරියෙන් ජලය ටිකක් වේගෙන් ආවට මේ අන්තිම හරියට එනකොට එක බිඳු බිඳු මේ විදිහට වෙන් වෙලා වැටෙන්නේ. ජල බිඳු වෙන් වෙනවා. එකකට එකක් ජල බිඳු වෙන් වෙනවා. දැන් මොකද වෙන්නේ? ජලය බිඳු වලට කැඩෙනවා. ජලය අංශු මට්ටමට කැඩෙනවා. ළමයි ජලය අංශු මට්ටමට කැඩුණා කියන්නේ ඒ ජල බිඳුවට ඔක්සිජන් සමග ගැටීමේ හැකියාව වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යන්නත් ලොකු වෙලාවක් යනවා. ওই වෙලාවේ අන්තිම ටිකේදී ඔක්සිජන් තනි බිඳුව විදිහට කැඩලා තියෙන්නේ. ඒතර මේ බිඳුව වටේටම ඔක්සිජන්ට ඇවිල්ලා හැප්පෙන්න පුළුවන් මේ විදිහට. දැන් ලොකුවට ජලය මෙහෙම පුරවලා තිබ්බොත් ඔක්සිජන්ට හැප්පෙන්නේ මේ වටේ ටික විතරනේ, මේ ඇතුලේ උන් එක්ක හැප්පෙන්න බෑනේ ඔක්සිජන්ට. මේ ඔක්කොම ටික බිඳුවට කැඩුනහම ඇත්තටම ජලයේ හැම තැනටම වගේ ඔක්සිජන් එක හැප්පෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙයාට ඔක්සිජන් ලබා ගැනීමේ සම්භාවිතාව ඉතාමත්ම වැඩි වෙනවා. එතකොට මේ ජල බිඳුව ඇතුළේ ඉන්න ශුද්ධ ජීවීන්ට ක්‍රියාකාරීත්වය හොඳට සිද්ධ කරන්න පුළුවන්. ඔක්සිජන් හොඳට හම්බ වෙන හින්දා උන් හොඳට ක්‍රියාකාරී වෙලා අර තියෙන අපරාධ ටික ඉවත් කිරීමක් සිද්ධ කරනවා. ඒ නිසා අතරම ඔය ෆිල්ටර් 아무තු දෙයක් වෙන්නේ නැහැ. ඔකෙදි වෙන්නේ ඒ ජලයට හොඳට ඔක්සිජන් එක ගැනීමට අවස්ථාව සැලකීම. ඉතින් ඕක තමයි කාන්දු පෙරහන් ක්‍රමය කියන්නේ. ඒතර ඔය ක්‍රම දෙකෙන්ම සරලවම කරන්නේ ජලය හොඳට ඔක්සිජන් එක ගැටීමට සලස්වනවා. එතකොට අර ඉන්න ශුද්ධ ජීවීන් ඒගොල්ලන්ගේ වැඩේ කළා අර කාබනික අපරාධ ටික පියෝජනය වීමක් සිද්ධ කරනවා. ඒක තමයි ද්විතීක පිරියම්කරණයේදී සිද්ධ වෙන්නේ. හරි. ඉතින් මේක හරි සමහර වෙලාවට දැන් මේකෙදි ස්වායු ශුද්ධ ජීවීන් කරන්නේ අර මේ වෙන කියන්නේ මේ කරන ක්‍රියාවලිය දිරිමත් කිරීම ස්වායු ශුද්ධ ජීවීන් මගින් තමයි කරන්නේ. හරි. එතකොට මෙතෙන්දී මුලින්ම මේ කාබනික ද්‍රව්‍ය ගොඩක් තිබුණා. හරි. දැන් සාමාන්‍ය මේ වැඩ කරන්න පුළුවන් වුණාට ගොඩාක් කාබනික ද්‍රව්‍ය දිය වෙලා නම් ඉස්සෙල්ලාම නිර්වායු බැක්ටීරියා වලින් වියෝජනය වෙන්න තියලා. කියන්නේ වාතය ගැටෙන්න දෙන්නේ නැතුව තිබුණා. ඉස්සෙල්ලා නිර්වායු බැක්ටීරියා වලට වැඩේ කරගන්න දෙනවා. දීලා පුළුවන් තරමක් කුණ්ට අයින් කරන්න දෙනවා. අයින් කරන්න දීලා ස්වායුන්ගෙන් අන්තිම ටික මේ විදිහට කරගන්න. ඒතර මේ පියවරේ මේ ක්‍රමවලදී ස්වායු එක විතරයි වැඩ කරන්නේ. නිර්වායු කාට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඌව ඔක්සිජන් නම් අයින් වෙලා යනවනේ.
හැබැයි ගොඩක් තියෙන වෙලාවට එකපාරට මේ වැඩේ කරන්න නැතුව ඉස්සෙල්ලා ඔක්සිජන් නැති පරිසරයක තියෙන වායුන්ට වැඩේ කරගන්න දීලා පස්සේ ස්වායුන්ගෙන් මේ විදිහට වැඩේ කරගන්න. හරි. ඊට අන්තිමට ත්‍රිතීක ජල පිරියම්කරණය කියන්නේ ළමයි මේ ක්‍රම දෙකෙන් මෙහාට ගිහිල්ලා විවිධ විද්‍යුත් රසායනික ක්‍රම පාවිච්චි කරලා එතනින් එහාට ඇඩ්වාන්ස් විදිහට ජලය පිරිසිදු කිරීම තමයි ත්‍රිතීක ජල පිරියම්කරණය කියන්නේ. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට ඔය මුහුදු ජලයේ තියෙන ලවණ වර්ග විෂ සහිත දේවල් වගේ අනම්මනම් ගොඩක් දේවල් ඉවත් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක්කා ඇති සමහර ෆිල්ටර්ස් තියෙනවා මෙතනින් එහාට ගිහිල්ලා තව ඇඩ්වාන්ස් ෆිල්ටර්. හරි. ඒතර ඔය පියුට් එකටත් වඩා ඊටත් වඩා තව හොඳ ෆිල්ටර්ස් තියෙනවා. අර කරන්ට් එකට ගහලාම තියෙන. ඉතින් ඒවයි මීටත් වඩා හොඳට ඕසෝන් මගින් විවිධ රසායනික ද්‍රව්‍ය මගින් අනම්මනම් පාවිච්චි කරලා ජලය පිරිසිදු කිරීමක් කරනවා. ඉතින් මේක තමයි ත්‍රිතීක ජල පිරියම්කරණය කියලා කියන්නේ. මෙයා මේ ක්‍රම දෙකටම වඩා ඇඩ්වාන්ස්. ඉතින් එතෙන්දී තාමත් හොඳ ජලය අපිට ගන්න පුළුවන්. ඔය බෝතල් කළ පානීය ජලය එහෙම හැදෙන්නේ ත්‍රිතීක ජල පිරියම්කරණය පාවිච්චි කරලා. හරි. වැඩේ හරිනේ. ඉතින් ඔන්න ළමයි අපි ජලගෝලය කතා කරා. එතකොට තව අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ අතරම වායුගෝලය තමයි ලොකුම ප්‍රමාණයක් කතා කරන්න තියෙන. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඊළඟට අපි කතා කරනවා වායුගෝලය. වායුගෝලයෙන් පස්සේ පාංශුගෝලය. ඉතින් මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මේ ටික අපි වාඩ මේ ටිකක් තුර ඇවිල්ලා ඉවරයි. එතකොට තව වීඩියෝ දෙකක් තුනක් විතර ඉතින් මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. එතකොට අපි දැන්ට ජලගෝලය වෙනකන් ටික ඉවරයි. මේ ටික අනිවාර්යෙන් බලාගෙන අපි ඉස්සරහට යමු. හරි.